මෙන්න අඹ දැම්ම ගන්න පස්සේ අඬන්න එපා. මම යනවා මාලිගාවට. ගුඩ් මෝනිින්. අන්දරේ මොකද මේ පැත්තේ? අන්න රජතුමා බලාගෙන ඉන්නවා. යමු. අන්දරේ කොහොමද? වරදක් නෑ දේවයන් වහන්ස. අන්දරේ මට මේ එකම කෑම කාලා එපා වෙලා තියෙන්නේ. මට ඕන රසවත් දෙයක් නා. දේවයන් වහන්ස මම දන්න එළදෙනක් ඉන්නවා. එයාගේ කිරි හිතාගන්න බැරි රසක්. බොනකොට රැවුලත් නටනවා. රැවුල නටන කිරි. අන්දරේ මට පෙන්නන්න ඔය එළදෙන. මේ ඉන්නේ දේවයන් වහන්ස. මේ මොකාද? සාමාන්‍ය එළදෙනක්නේ. අපොයි දේවයන් වහන්ස. එයා කන්නේ මේ මැජික් පොල. මට දෙන්න ඔය පුදුම පොල් බෑයක්. වෙන්න රජතුමනි. අන්දරේ එයා මේවා කන්නේ නෑ. ගේන්න මුක්තියක්. හොඳමයි රජතුමනි. දැන් කොහොම හරි රසකිරිය එකක් දීලා යවන්න ඕනේ. මේ තියෙන්නේ බඩුව. සීනි. මන් දෙන්නම් වැඩේ. දැන් තියෙන්නේ කිරි ටික මුක්ටියට දොවල රජතුමාට බොන්න දෙන එක. අරුම පුදුම රැවුල නටන කිරි. ඔන්න රජතුමනි රැවුලත් නටන කිරි. හරිම රසයි. අන්දරේ හෙට ඔය එළදෙනත් අරගෙන මාලිගාවට එන්න. හෙට අපි මාලිගාවේ අයට මේ අරුම පුදුම කිරිවලින් සංග්‍රහ කරමු. ඈ මලසේක. මොකද්ද කිව්වේ? රජතුමනි එළදෙනට මහන්සි ඇති. අන්දරේ උඹ මට බොරුවක් නේද කළේ? පිස්සුද දේවයන් වහන්ස. මම එළදෙන ගේන්න. කොහොමේ අන්දරේ? ඔය එන්නේ. අන්දරේ එහෙනම් අපිට දෙනවකො පුදුම කිරි. අනේ මන්ද සීනිත් නෑ. මොනවද රහසින් කියන්නේ? නෑ මේ එළදෙන හරි මුරණ්ඩුයි. කෝ ගමු බලන්න. රැවුලත් නටන කිරි. මෙන්න රජතුමනි කිරි. අපොයි අන්දරේ මොකද බං කිරිමුට්ටි අතෑරියේ? රාජ උදහසට ලක්වීම අමාරුයිනේ රජතුමනි. මට තේරුණා. උඹ මාව සතුටු කරන්න එදා කිරිවලට සීනි දැම්ම නේද? ලොකුම පුදුමේ ඔබතුමා එදා මේ අන්දරේ විශ්වාස කරපු එක.